හරි සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මගේ නිපුණ ප්‍රදීප් ඔෆිෂියල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක ඔයාලා හැමෝම බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝම බලලා මාව subscribe කරලා මට like කරලා comment කරලා මට support එකක් දෙනාට ගොඩක් ස්තුතියි. ඉතින් අද දෙවෙනි වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ ඉතින් මේ ගොඩක් අය දන්නේ මේ වාහනයකට නැග්ගට පස්සේ මොකද්ද මේ warning lights මීටර් බෝඩ් එකේ දැල්වෙන warning lights කියන එක integrated light කියලාත් අපි කියනවා. ඉතින් අපි බලමු මොනවාද ඒ warning lights කියලා. හරි ඉතින් lights indicators light ගත්තාම අපිට red and yellow කියලා colors දෙකකින් indicate කරනවා මීටර් බෝඩ් එකේ අපේ. ඉතින් මේ red and yellow කියන වර්ණ දෙකේ තේරුම මොකක්ද? ඉතින් අපි බලමු ඒ මොකක්ද වෙන වෙනම අපි සාකච්ඡා කරමු අද මේ මීටර් බෝඩ් එක බලන ගමන් මොනවාද මේ lights categories දෙකේ තියෙන වෙනස්කම්. ඒ වගේ මේ lights වලින් indicate කරන්නේ මොනවාද? ඉතින් අපි බලමු ඒ මොනවාද කියලා. හරි ඔන්න මම දැන් ignition on කරනවා වාහනේ. හරි දැන් ඔයාලට පේන්නේ නැති ignition lights ටික කියන්නේ indicators light ටික. ඔයාලට පේන්නේ නැති එක light එකක් on වෙලා off වුණ autom. ඒක තමයි මේ වාහනේ තියෙන heat indicators එක. ඒ කියන්නේ heat meter එකක් නෙමෙයි මේකේ ඉන්නේ heat light එකක් විදියට එන්නේ ඒක. ඒක තමයි ඒ off උනේ heat එක. ඒ කියන්නේ temperature එක normal කියලා තමයි ඒ හඳුන්වන්නේ. ඊට පස්සේ ඕක දැන් අපි heat වුණොත් වාහනේ හදිස්සියෙන්වත් ඒක අපිට indicate කරලා පෙන්නනවා. මේක අර heat meter එකක් නෑ. එන්නේ. එතකොට මුලින්ම අපිට තියෙනවා මේ light එක අපි හඳුන්වන්නේ oil bulb එක කියලා සමහරක් අය කියනවා. ඒ කියන්නේ oil pressure එක තමයි මේකෙන් measure කරන්නේ. oil pressure එක. ඒ කියන්නේ අපි කියමුකෝ engine එක oil අඩු වුණා කියලා. එතකොට ඒක indicate කරලා අපිට පෙන්නනවා. අනිත් එක මේ oil pressure එක හරියට එන්නේ නැත්නම් engine එකේ. ඒකත් අපිට indicate කරලා පෙන්නනවා. ඊළඟට තියෙනවා අපිට battery light එකක්. එතකොට battery light එකෙන් අපිට වෙන්නේ අපේ alternator එක charge කරගන්නේ නැත්නම් battery හරි විදිහට අනිවාර්යෙන් මේ light එක indicate කරනවා. හරි. ඒකෙන් වෙන්නේ ඒක. ඒ කියන්නේ battery level එක. ඒ කියන්නේ battery එකේ තියෙන තත්ත්වය තමයි අපිට මේකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ charge වෙන හොඳට charge වෙනවා නම් අනිවාර්යෙන් මේක off වෙනවා start කරපු ගමන් වාහනේ. ඊළඟට අපිට තියෙනවා මේ light එක මොකද්ද? ගොඩක් අය දන්නේ නැහැ මේ light එක. ගොඩක් සමහරක් අය දන්නවා. මේක තමයි check engine indicator එක කියන්නේ. ඉතින් මේ check engine indicator එක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් එහෙම check engine light එකෙන් වෙන්නේ අපේ වාහනේ ඉලෙක්ට්‍රිකල් පද්ධතිය හෝ එන්ජින් එකේ පද්ධතිය මොකක් හරි සෙන්සර්ස් වල අවුලක් ඒ වගේ ඉලෙක්ට්‍රිකල් පද්ධතිය මොකක් හරි ෆෝල්ට් එකක් ආවොත් අපිට මේක ඉන්ඩිකේට් කරලා පෙන්නනවා. සමහරක් වෙලාවට මේක බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ දරුණුම තත්ත්වයක් ආවොත් බ්ලින්ක් වෙනවා. චෙක් එන්ජින් ලයිට් එක කියන්නේ එන්ජින් එකේ ෆෝල්ට් එකක්. ඒ කියන්නේ එන්ජින් එක රිපෙයාර් ආපුවම වෙන ඔන් වෙන ලයිට් එකක් නෙමෙයි. මොකක් හරි ඉලෙක්ට්‍රිකල් සෙන්සර්ස් වල මොකක් හරි එහෙම පද්ධතිය දෝෂයක් ආවොත් තමයි මේ චෙක් එන්ජින් ලයිට් එක ඉන්ඩිකේට් කරන්නේ. ඉතින් මේ චෙක් එන්ජින් ලයිට් එක ඉන්ඩිකේට් කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාලා ස්කෑන් එකකට වාහනේ දාලා බලන්න ඕනේ මොකද්ද ෆෝල්ට් එක කියලා වාහනේ. අපිට චෙක් එන්ජින් ලයිට් එක පත් වුණා කියලා හරියටම බලා ගන්න බෑ මේ මොකද්ද ෆෝල්ට් එක කියලා. අනිවාර්යෙන් ස්කෑන් එකකට ගහලා බලන්න ඕනේ වාහනේ මේ මොකද්ද ෆෝල්ට් එක කියලා. හරි ඊළඟට තියෙනවා අපිට මෙන්න මේ ලයිට් එක. මේකට අපිට කිව්වොත් හෑන්ඩ් බ්‍රේක් ලයිට් එක කියලා කිව්වොත් ඒත් හරි. හැබැයි මේකෙන් කාරණා දෙකක් වෙනවා. හෑන්ඩ් බ්‍රේක් එකට අමතරව මේක හෑන්ඩ් බ්‍රේක් එකක් දැම්මම පත් වෙනවා. දැන් හෑන්ඩ් බ්‍රේක් බෑව ගමන් ඔටෝ ඔෆ් වෙනවා ඒක. මේකෙන් කාරණා දෙකක් වෙනවා. එකක් තමයි හෑන්ඩ් බ්‍රේක් ඉන්ඩිකේට් කරන එක. අනිත් එක අපේ බ්‍රේක් ඔයිල් අඩු වුණාමත් මේ ලයිට් එක ඉන්ඩිකේට් කරනවා. මතක තියාගන්න මේ කාරණා දෙකක් තියෙනවා මේ ලයිට් එකෙන් කරන. එකක් හෑන්ඩ් බ්‍රේක් ඉන්ඩිකේටර් එක අනිත් එක මේ බ්‍රේක් ඔයිල් අඩු වුණාම කරන මේ ඔන් වෙනවා මේ ලයිට් එක. ඒ වගේම තව ලයිට් එකක් තියෙනවා. මෙන්න මේ ලයිට් එක මොකද්ද? සමහරක් වාහන වල තියෙනවා සමහරක් වාහන නෑ මේ ඉන්ඩිකේටර් ලයිට් එක. මේකෙන් වෙන්නේ ඇත්තටම අපි කියමුකෝ වාහනේ අර ඔරිජිනල් කී එක තියෙනවනේ ප්‍රෝග්‍රෑමින් කී එක. දැන් අපි ගත්තොත් එහෙනම් මම මේක ඔෆ් කරලා පෙන්නන්න. මෙන්න මේ කී එක. මේක ඇතුලේ තියෙන චිප් එකක්. මේ චිප් එක ඇත්තටම මේ වාහනේත් එක්ක වාහනේ තියෙන සර්කිට් එක ECU කියලා සර්කිට් එකක්. ඒක හරහා ප්‍රෝග්‍රෑම් වෙලා තමයි මේ කී එක තියෙන්නේ. අපි මොකක් හරි ඩුප්ලිකේට් යතුරක් යෙදුවොත් එහෙම හදිස්සියෙන්වත් මේ වාහනේ අපිට ස්ටාර්ට් කරන්න බෑ. මෙන්න මේ ලයිට් එක ඉන්ඩිකේට් කරනවා එතකොට. ඒක කියන්නේ මේක තියෙන්නේ නිකන් අර මේ සිකියුරිටි සිස්ටම් එකක් වගේ තමයි. මේ අනිවාර්යෙන් ඔරිජිනල් කී එක වෙන්න ඕනි වාහනේ. කියන්නේ මේක අපි ප්‍රෝග්‍රෑම් කරලා හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ECU එකත් එක්ක මේ
ප්‍රෝග්‍රෑම් කරලා හදාගන්න පුළුවන්. හැබැයි මේ අනිවාර්යෙන් මේ වාහනේ සමාන වෙන්න ඕනේ. නැත්තම් වෙන යතුරු දාලා ස්ටාර්ට් කරන්න බෑ. අපි කියමුකෝ අපි ඔය ඉස්සර වාහන වල කපනවනේ යතුරු. ඒත් මේ වාහන වල නිකන් කැපුවට බෑ ස්ටාර්ට් කරන්න වාහනේ. ඒක තමයි ඒකෙන් වෙන්නේ. ඊළඟට තියෙනවා මෙන්න මේ ස්ටීරින් ලයිට් එක මොකද්ද? ඔයාලට පේනවා ස්ටීරින් ලයිට් එකක් තියෙනවා හර්ෂාදී දකුණකුත් එක්ක. මේක තමයි ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරින් කියන ලයිට් එක. මේක ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරින් හෝ නෝමල් පවර් ස්ටීරින් වහවල තියෙනවා. දෙකේම තියෙනවා මේක මොකක් හරි පවර් ස්ටීරින් ඒ කියන්නේ පවර් ස්ටීරින් එන වාහනයක් නම් ඔයාලගේ තියෙන්නේ අනිවාර්යෙන් පවර් ස්ටීරින් මොකක් හරි දෝෂයක් ආවොත් මේ ලයිට් එක අනිවාර්යෙන් පත්තු වෙනවා. ඒක තමයි වෙන්නේ ඒ ලයිට් එකෙන්. ඒ කියන්නේ අපි දැන් මෙතන ඔන් කරලා තිබ්බට වැඩක් නැහැ. දැන් අපි ස්ටාර්ට් කරමු වාහනේ. ස්ටාර්ට් කරොත් එහෙම ඔයාලට පේන්නේ නැති ඔක්කොම ඉන්ඩිකේටර්ස් ටික නිමිලා ගියා. ඒ කියන්නේ මේ හෑන්ඩ් බ්‍රේක් ලයිට් එකේ තියෙන හෑන්ඩ් බ්‍රේක් ඇදලා තියෙන හින්දා විතරයි. හරි මොකද හිතන්නේ මගේ වීඩියෝ එක ගැන? වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වගේ තව වීඩියෝ අලුත් වීඩියෝ මම ඉස්සරහට තව දාන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ මගේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මොකක් හරි අදහස් චෝදනා තියෙනවා අනිවාර්යෙන් මගේ කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තව ඉස්සරහට ගේන්න ඕන මොන වගේ වීඩියෝද කියලා අනිවාර්යෙන් ඉල්ලන්න. මම ඒව අරන් එන්න. හරි හැමෝටම ජය වේවා.